ආයුබෝවන් අද විශේෂ යෝගයක් වන සනි මංගල යෝගය පිළිබඳව අපි දැනුවත් වෙමු. විවාහ වීමට සිටින තරුණ තරුණියන් වගේම ඔවුන්ගේ දෙමව්පියන් තුළ මානසික පීඩාවක් බියක් ඇති කරන යෝගයක් ලෙස සනි මංගල යෝගය හඳුනා ගන්න පුළුවන්. මෙම යෝගය ඇතිවන්නේ තම හඳහනි කුජ හෙවත් අඟහරු සමග සනි එකම රාශියක සිටීම නිසා මෙම යෝගය ඇති වෙනවා. ඒ වගේම අඟහරුගෙන් 7 වෙනි සෙනසුරු සිටීම නිසාද මෙම යෝගය ඇති වෙනවා. විවාහ කටයුතු වලදී ඊටාම සැලකිල්ලට ගත යුතු යෝගයක් ලෙස මෙම සනි මංගල යෝගය හඳුනා ගන්න පුළුවන්. මෙම යෝගය පිළිබඳව විවිධ අදහස් මතිමතාන්තර තියෙනවා. නමුත් විවාහය සම්බන්ධයෙන් සැලකීමේදී කුජ ග්‍රහයා යනු වේගවත් කඩිසර ග්‍රහයෙක්. සටන්ක්‍රාමී ග්‍රහයෙක්. තම ඉලක්කයේ වෙත වේගයෙන් ගමන් කරන ග්‍රහයෙක්. සෙනසුරු වෙත අස්සමින් තම කටයුතු කරගෙන යන ග්‍රහයෙකි. මෙම කුජ හා සනි නිසා ඇතිවන සනි මංගල යෝගයේ ඇති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම රැකියාවට මුල් තැන දී ක්‍රියා කරයි. ඔවුන් නිතරම වෙහෙසෙන්නේ තම රැකියාව ව්‍යාපාරේ සාර්ථක කරමින් දියුණු වීම සඳහායි. අනෙක් සියල්ල පසෙක තබා ඔවුන් මේ කෙරෙහි උනන්දු වෙනවා. කාලය කැප කරනවා. මෙවැනි තත්ත්වයක් තුල සනි මංගල යෝගයේ ඇති කෙනෙකු එම යෝගයේ නැති කෙනෙකු හා විවාහ වූ සහකාරිය හෝ සහකරු පිළිබඳව සොයා බැලීමට කාලය යොදවන්නේ නැතිව සම්පූර්ණ කාලය තම රැකියාව ව්‍යාපාරයේ පිළිබඳව යෙදවීම නිසා එම පෞල් ජීවිත තුළ යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. මෙම ප්‍රශ්න ගැටලු නිසා අවසානයේදී මෙම විවාහ සංස්ථාවන් දික්කසාදයකින් අවසන් වෙනවා. නමුත් මෙම යෝගයේ තියෙන දෙදෙනෙකු හා විවාහ වුවහොත් ඔවුන් දෙදෙනාම නැත්නම් ඔවුන් දෙදෙනාගේම ස්වභාවය තමයි තම තමන්ගේ වෘත්තිය ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම සඳහා සම්පූර්ණ කාලය යොදවනවා. ඒ තුලින් ඔවුන් දියුණු තත්ත්වයටපත් වීම උත්සාහ කරනවා. මෙම தත්ත්වයේ පිළිබඳව ඔවුන් දෙදෙනාම අවබෝධ කරගන්නවා තම තමන්ගේ කාර්ය බහුලත්වයේ පිළිබඳව. මේ නිසා එම විවාහයද හොඳින් ඉදිරියට ගලාගෙන යනවා. සනි මංගල යෝගයේ දුර්වල කරන ග්‍රහ දෘෂ්ටීන් තිබුණද ඔබ නිරන්තරයෙන්ම උත්සාහ කළ යුත්තේ සනි මංගල යෝගයේ ඇති කෙනෙකු නම් එවැනිම යෝගයක් ඇති කෙනෙකු හා විවාහ වීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ ඔබේ අනාගතයට යහපත් වනු ඇත. තෙරුවන් සරණයි.